හරි අද අපි කතා කරන්න යන්නේ ජාතික ගිණුම් කරණය යටතේ නිමවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය යන ප්‍රවේශ තුන යටතේ ගාණක් දුන්නම හදා ගන්න පුළුවන් විදිහ ගැන. මුලින්ම නිමවුම් ප්‍රවේශය යටතේ නිමවුම් ප්‍රවේශය ගත්තාම ඒකේ කර්මාන්ත මූලය සහ ආයතනික මූලය කියලා මූල දෙකකින් අපි ගණන් හදන්න පුළුවන්. එතකොට කර්මාන්ත මූලයේදී මුලින්ම කෘෂි අංශයේ එකතු කළාගේ ගන්නවා. ඊට පස්සේ කාර්මික අංශය එකතු කළාගේ, ඊට පස්සේ සේවා අංශය එකතු කළාගේ, එකතු කළාගෙන් තුන එකතු කරාම අපිට එනවා මූලික මිලට දල එකතු කළාගේ. කියන්නේ නිමවුමේ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරාම තමයි දල එකතු කළාගේ එන්නේ. ඊට පස්සේ ශුද්ධ වක්‍ර බදු එකට එකතු කරාම කියන්නේ බදු ඍණ සහනාධාර. එතකොට අපිට ලැබෙනවා වෙළඳ මිලට දදේනි. නැත්නම් වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය. ඊට පස්සේ ඒකට විදේශ යුද්ධ ප්‍රාථමික ආදායම් නැත්නම් විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් වලින් විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් අඩු කරාම එන ගාන එකතු කරාම වෙළඳ මිලට දල ජාතික නිෂ්පාදනය නැත්නම් දල ජාතික ආදායම එනවා. ඊට පස්සේ ඒකට විදේශ යුද්ධ ද්විතීයික ආදායම් කියන්නේ විදේශ ද්විතීයික ආදායම් ලැබීම් වලින් විදේශ ද්විතීයික ආදායම් ගෙවීම් අඩු කරාම එන ගාන. එතකොට අපිට එනවා වැය කළ හැකි දල ජාතික නිෂ්පාදනය. ජාතික ගිණුම් කරණයේ නිමවුම් ප්‍රවේශය යටතේ ආයතනික මූලය යටතේ දල ජාතික නිෂ්පාදිතය ගණනය කරන ආකාරය අපි දැන් බලමු. ඒකට මුලින්ම ආයතනික අංශ පහක් තියෙනවා. මූල්‍ය නොවන සමාගම්, මූල්‍ය සමාගම්, රාජ්‍ය අංශය, කුටුම්බ අංශය, NPISH. ඒ කියන්නේ ලාභ අරමුණකින් තොරව කුටුම්බයට සේවා සපයන ආයතන. මේ අංශ පහෙම එකතු කළාගේ එකට එකතු කරාම අපිට මූලික මිලට දල එකතු කළාගේ ලැබෙනවා. ඒකට ශුද්ධ වක්‍රබදු එකතු කරාම වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය එනවා. ඒකට විදේශ යුද්ධ ප්‍රාථමික ආදායම් එකතු කරාම මිලට දල ජාතික නිෂ්පාදනය එනවා. ඒකටත් විදේශ යුද්ධ ද්විතීයික ආදායම් නැත්නම් විදේශ යුද්ධ වර්තන සංග්‍රාම එකතු කරාම වැය කළ හැකි දල ජාතික නිෂ්පාදිතය එනවා. හරි දැන් අපි කතා කරන්නේ ජාතික ගිණුම් කරණයේ ආදායම් ප්‍රවේශය යටතේ දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන ආකාරය. මුලින්ම සේවක ආදායම් ගන්නවා. ඊට පස්සේ සේවක ආදායම් වල ගත්තට පස්සේ දල මෙහෙයුම් අතිරික්තය. දල මෙහෙයුම් අතිරික්තය තව කොටස් දෙකයි. ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ඒකෙත් ශුද්ධ මෙහෙයුම් අතිරික්තය යටතේ බදු කුලී පොලී ලාභය කොටස් තුනකට බෙදෙනවා. සමාගම් බදු, ලාභාංශ, නොබිදූ ලාභ. ඔය ටික එකතු කරාට පස්සේ ඒකට එකතු කරනවා මිශ්‍ර ආදායම්. ඊට පස්සේ නිෂ්පාදනය මත හොඳට මතක තියාගන්න ඕනේ. නිෂ්පාදනය මත වෙනස් ශුද්ධ බදු එකතු කරාම එන්නේ මූලික මිලට දදේනි. කියන්නේ නැත්තම් මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය. ඒකට නිෂ්පාදිතය මත බදු ශුද්ධ බදු. කියන්නේ නිෂ්පාදිතය උඩ තිබෙන නිෂ්පාදනය යට තියෙන නිෂ්පාදිතය බදු ඍණ සහනාධාර එකතු කරාම එනවා වෙළඳ මිලට දදේනි. නැත්තම් වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. ඒකට විදේශ යුද්ධ ප්‍රාථමික ආදායම් කියන්නේ ප්‍රාථමික ආදායම් ලැබීම් වලින් ප්‍රාථමික ආදායම් ගෙවීම් අඩු කරාම එන ගාන. එතකොට එනවා වෙළඳ මිලට දල ජාතික ආදායම්. ඊට පස්සේ ඒකට විදේශ යුද්ධ ද්විතීයික ආදායම් නැත්නම් විදේශ යුද්ධ වර්තන සංග්‍රාම කියන්නේ විදේශ ද්විතීයික ආදායම් ලැබීම් වලින් ගෙවීම් අඩු කරාම එන ගාන. එතකොට අපිට එනවා වැය කළ හැකි දල ජාතික ආදායම්. හරි අපි දැන් කතා කරන්නේ තුන්වන ප්‍රවේශය වියදම් ප්‍රවේශය යටතේ ගණනය කරන්න තියෙන එකකින් මුලින්ම වියදම් තුනක් අපි සලකා බලනවා. මුලින්ම පෞද්ගලික පරිභෝජන වියදම, ඊට පස්සේ රාජ්‍ය පරිභෝජන වියදම, දල ආයෝජනය. දල ආයෝජනයේ තව කොටස් තුනයි. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයේ වටිනාකම වෙනස් වීම, තොග වෙනස් වීම. මේ ටික එකට එකතු කරාම අපිට ලැබෙනවා දල දේශීය වියදම. දල දේශීය වියදමට ශුද්ධ අපනයන නැත්නම් අපනයන වලින් ආනයන අඩු කරාම එන ගාන එකතු කරාම වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය එනවා. ඊට පස්සේ ඒකට විදේශ යුද්ධ ප්‍රාථමික ආදායම් එකතු කරාම වෙළඳ මිලට දල ජාතික ආදායම එනවා. ඒකට විදේශ යුද්ධ ද්විතීයික ආදායම් එකතු කරාම වැය කළ හැකි දල ජාතික ආදායම ලැබෙනවා. මේකේ දැන් උඩ කොටස විතරයි එක වගේ තියෙන. දැන් මෙතන වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය පස්සේ ටික ගණනය කරන එක හැම ප්‍රවේශයකම එක වගේ. ඒක නිසා ඔයාලා මේක ෂෝට් නෝට් එකක් විදියට ගහලා හැම ගානක්ම හදා ගන්න පුළුවන්.